තෙරුවන් සරණයි හැමෝටම. මම අද මේ යන්නේ පරණ පන්සලක් හොයාගෙන. මේක ගොඩක් කල් පරණ පන්සලක්. ඉතින් ඔයාලට පේනවා ඇති මගේ වටපිටාව තනිකර කැලේ තියෙන්නේ. ඉතින් මම හිතුවා මේ පන්සල හොයාගෙන ගිහිල්ලා බලන්න ඕනේ මේ මොකද මේ පන්සලේ හිටිය ස්වාමීන් වහන්සේ මීට ගොඩක් කාලයකට කලින් අපවත් වුණා. ඊට පස්සේ මේ පන්සල ජරාවට ගිහිල්ලා කියලා මේ මට ඉතින් ආරංචියක් ආවා. ඉතින් මම අද යනවා බලන්න මේ කොහොමද මේ පන්සලට මොකද වෙලා තියෙන්නේ හැම දෙයක්ම බලන්න. මේක ගොඩාක් ලොකු අතීතයක් තියෙන පන්සලක්. ඉතින් මම හිතුවා ගිහිල්ලා බලන්න ඕනේ මොකද්ද මේ පන්සලට අද වෙලා තියෙන්නේ. මේකේ ගල් ගුහාවක් වගේම ඒ කියන්නේ මේ ගලෙන් හදපු කුටියක් පවා තියෙන පෞරාණික පන්සලක්. ඉතින් මම හිතුවා ඔයාලටත් පෙන්වන්න ඕනේ කියලා මේක විස්තර කොහොමද කියලා. ඉතින් මගෙත් එක්ක ගිහිල්ලා බලමු කොහොමද කියලා. අපිට පේනවා තනිකර වටපිටාවේ කිසිම සද්දයක් නැහැ. තනිකර කැලෑ විතරයි තියෙන්නේ. මේ ආරණ්‍ය වැඩ ඉඳලා තියෙන්නේ එක සානස්නේ එකවත් ස්වාමීන් වහන්සේ නමක් විතරයි. අර මේ පේන ඇති බට ගිහලා තියෙනවා. හරි මහන්සේ ගොඩක් උඩට ආවා. මගෙත් ගියා උඩට. මේ ආරණ්‍යයේ සානස් තනියම තමයි වැඩ ඉඳලා තියෙන්නේ. උන්වහන්සේ කිසිම කරදරයක් බාධාවක් නැතුව මේ තනියෙන් වැඩ ඉඳලා තියෙනවා. තව ලොකු කතාවක් තියෙනවා කියන්න. ඒකත් මම එතනට ගිහිල්ලාම කියන්න. ඉතින් මම අර කිව්වා මේ ස්වාමීන් වහන්සේ මේක අපවත් වුණාට පස්සේ වෙන ස්වාමීන් වහන්සේ නමක් මේ ඇවිල්ලා තිනවා මේ ආරණ්‍යයට. නමුත් මේ ආරණ්‍ය හරි බලගත්තු තැනක් කියලා තමයි මට දැනගන්න හම්බුනේ. මොකද මේ ආරණ්‍යයේ වැඩ ඉන්න බලගත්තු යක්ෂයෙක් හින්දා මේ ඒ ඊළඟට ආපු ස්වාමීන් වහන්සේට ඉන්න දීලා නැහැ, කරදර කරලා දෙනවා ගොඩක්ම. ඉතින් ඒ වගේ තැනකට තමයි යන්නේ. බලමු ගිහිල්ලා මොකද තත්ති කියලා අද වෙනකොට. මෙතන මේ ගස් වලට පේන්නේ නැහැ. ගස් අතරින් පේනවා මුළු මාරම view එකක් තියෙනවා. මට ඒක පෙන්වන්න විදියක් නැහැ. මොකද ගස් වලට වෙහිලා තියෙන්නේ. ඔයාලට පුළුවන්කමක් තිබ්බොත් මම මෙතන පෙන්වන්න. ඉතින් ගිහිල්ලා බලමු මොකද වෙලා තියෙන්නේ කියලා මේ පන්සලට. ඔයාලට දැන් පේනවා ඇති. මේ ගල් එකතු කරලා පොඩි බීමක් වගේ පොඩි බැම්මක් වගේ හදලා තියෙනවා. මේ ඔක්කොම නටබුන් වෙලා ගිහිල්ලා තියෙන්නේ අද වෙනකොට. මේ ගමන ගොඩක් දුර හින්දා ඔයාලට පොඩ තමයි මම වීඩියෝ කරලා එවන්නේ. කොටස් වශයෙන්. ඒ කියන්නේ මගේ නැත්තම් වීඩියෝ එක ගොඩක් දිග් වෙනවා. ඔයාලට පේනවා ඇති තනිකර කළු ගල් විතරයි මේ පරිසරයේ තියෙන්නේ. මාරම නිහඬියාවක් තියෙන්නේ. මේ තමයි ආරණ්‍ය. උඩට මාව වෙන උඩ චෛත්‍යයක් තියෙනවා. එකද පඩිපෙළ දාලා තියෙන්නේ. මෙන්න මේකයි තත්ත්වය. මේක ගොඩාක් කාලයක් පාළුවට ගිය තැනක්. ගලක් උඩ පොඩි චෛත්‍යයක් හදලා තියෙනවා. මෙතන බුදු පිළිම වහන්සේ නමක් වැඩ ඉන්නවා. මම මේකේ උඩට මේ ගහගෙන සමහරක් ගොඩක් ඒවා මැකිලා තියෙන්නේ. හරි පේනවා ඇති. බුදු පිළිමයක් තියෙනවා මේක ඇතුළෙත්. ගල් ගුහාවක් තියෙන පිළිම වහන්සේ නමක් වැඩ ඉන්නවා.
අතර බෝග ගහක් තියෙනවා. බුදු පිළිම වහන්සේ නමක් වැඩ ඉන්නවා. මෙතන පොඩි පාලමක් හදලා තියෙනවා. චෛත්‍යයට යන්න. ඉතින් පරණ තැනක්. ගහලා තියෙනවා 1990 අප්‍රේල් 13. 1990 අප්‍රේල් 14 මෙතන පුංචි බණ්ඩ මහතා විසින් සාදන ලදී. ඉතින් ඒ වගේ අද මෙතන පාළුවට ගිහිල්ලා තියෙන්නේ. අතන ටොයිලට්ස් තියෙනවා. ටොයිලට් එකක් තියෙනවා. ඩෑටින් පේනවා ඇති. අර පැත්තේ ගහලා තියෙනවා භාවනා වේදන හේන අසල නිහඬ වන්න විනීත වන්න කියලා. ඉතින් උඩට යන්න පොඩි චකරයකුත් තියෙනවා. ඒ තමයි පොඩ්ඩක් පල්ලයට පයින්නවා. දැන් ඉන්නේ තනියම. මේ ගොඩක් ගහලා තියෙන මෙතන තියෙන මෙන්න පරිසරය. මේ ආවාසකේ වෙන්න ඕනේ. ඔක්කොම කරා වැටිලා තියෙන්නේ. හැම දෙයක්ම ඉස්සර ලස්සනට තියෙන්නේ නැති. හරි එහෙනම් පොඩි ජැකටියක් ආවා හිතට. පොඩි බයක් ආවා. ඒ ඉඳන් මේ පල්ලෙන් මම යනවා. මට කතා කරා නේද? ඔව්. ඒ කතා කරන්න තප්පර කීපුරුද්දින් ගහෙන් මොකෙක් හරි පැනගෙන ගියා සද්ද ඇහුණා. නමුත් පැන ගියේ දැක්කෙත් නැහැ. මම එයා කතා කරේ මම හිතුවේ ඔයා මට ඒ සද්දෙට ඔය කතා කරන්නේ නෑ මම කතා කරේ උඩ තිබ්බ ලස්සන මේ අර ගල් වලින් ගල් අල්ලලා ලස්සන තැන් වගේ තිබ්බ උඩම. ඒක ඒ විලාස සුවන්වන්සේ කිව්වේ මේ තැන් වල අර එයා දේවාල ප්‍රෝත්‍රය කරලා තියෙනවා ගොඩක්. ඒ නිසා එයා අපවතුමින් පස්සේ නිකන් යක්ෙක් වෙලා වගේ ඒ තැන ඉන්නවා කියන අදහස තියනවලු ගමු කියනවලු. ඒක මට තේරුණා. මොකද දන්නවද? මේ මං උතන දැන් ඔයාලා පල්ලයට ආවනේ. මං උතන හිටියා ටිකක් වෙලා. එතන ඉන්නකොට මට ඉන්න බෑ. ඒක තමයි. මට ඉන්න ගොඩක් කැටි ගැම්මක් ආවා. ළඟටලා හිටියම. එතන ඉන්න බෑ කියන ඉතන අමුතුම මේ මම හැබැයි උඩ මම තනියෙන් හිටියානේ. ඒක තමයි බය. එතකොට මට කිසි මේ එහෙම මේකක් තිබ්බේ නැහැ. මේකේ එහෙම අවුලක් තිබ්බේ නැහැ. මං බටේ දිගේ ගියේ බලන්න. නමුත් අර ෆෑන් එකක් දැක්කෙත් නැහැ. වැක්නෝ දෙයක් දැක්කෙත් නැහැ. මට එහෙම සද්දයක් මට එහෙමද? මට එහෙම සද්දයක් ආවෙත් නැහැ. ඔයාට දැනුනේ නැති ඇති. අපිට පෙන්නුම් කරාත් දන්නේ නැහැ නේද? දන්නේ නැහැ. කවුරු හරි ඉන්නවා කියලා නේ. ඔව්. ගහක් උඩ හැබැයි. එහෙමනේ. මට එහෙම ගාන මට සද්දයක් දැක්කේ නැහැ රිලේ එකක් තියෙනවා. නෑ. මට සද්දයක් ආවෙත් නැහැ. මං ඔයාලට එන්න කිව්වේ අර උඩ මේ අර මෙහෙම ගල් අල්ලලා තියෙනවා මේවා. ඒවා බලන්න තමයි මං එන්න කිව්වේ. හැබැයි ඔයාලා පල්ලයට ආවනේ. මං එතන ටිකක් වෙලා හිටියානේ. ඉන්න බෑ. ඉන්න බෑ ඒක තමයි. අම්මෝ. මට ඉතින් මැද තනියෙන් ඉන්න බැහින්ද තමයි ඔයා පල්ලයට ආවේ. ඒකනේ.